මගේ නම ඡායා. මට දැන් වයස අවුරුදු 21ක්. මම ජීවත් වුණේ අම්මයි තාත්තයි මගේ අක්කයි එක්ක. හරිම සාමාන්‍ය පවුලක. මගේ පවුලේ අය ගැන කියනවා නම් අක්කා මට වඩා හුඟක් වෙනස්. එයාගේ නම නිම්මි. අක්කට වයස 28ක්. පුංචි කාලේ ඉඳලම අපේ නෑදෑයෝ යාළුවෝ හැමෝම කතා වුණේ මගේ රූපය ගැන. මම උපතින්ම ගොඩාක් ලස්සනයි. මට තිබුණේ රත්තරන් පාටට හුරු ලස්සන පැහැපත් හමක්. මගේ ඇස්, මගේ කොණ්ඩේ, මගේ ඇඟේ හැඩේ මේ හැමදේම හරියට මැව්වා වගේ ලස්සනට පිහිටලා තිබුණා. ඉස්කෝලේ යන කාලේ ඉඳලම කොල්ලොන්ගේ ඇස් තිබුණේ මගේ දිහා. ඒත් අක්කා ගොඩාක් ලස්සන කෙනෙක් නෙවෙයි. එයා පාටින් ටිකක් කළුයි. එයාගේ මූණ මගේ වගේ ආකර්ෂණයක් තිබුණේ නෑ. හැබැයි අක්කා හරීම ගුණයහපත්. හිත හොඳයි. ඒත් ලෝකේ හැටිනේ ගොඩාක් අය මනින්නේ පිටපෙනුමෙන්. අන්න ඒ නිසාම අක්කගේ විවාහය ටිකක් ප්‍රමාද වෙලා තිබුණේ. අම්මයි තාත්තයි අක්කගේ කසාද ගැන ලොකු බරකින් හිටියේ. අනේ මන්දා මේ කෙල්ලට හරිහමන් තැනකින් කතා කරන්නේ නෑනේ. වයසත් යනවා කියලා අම්මා නිතරම තාත්තා එක්ක දුක් වුණා. මට වෙලාවකට අක්කා ගැන පව් කියලාත් හිතුණා. ඔය අතරේ තමයි අපේ පවුලේ නැන්දා කෙනෙක් කරා අක්කට අලුත් යෝජනාවක් ආවේ. නැන්ද දවසක් හවස අපේ ගෙදර ආවේ ලොකු හිනාවක් මූණේ තියාගෙන. අක්කේ නැන්ද අම්මට කතා කළේ ගේට්ටුව ගාව ඉඳලමයි. ඇයි නංගී මේ හදිසියෙන්? අම්මා කුස්සියේ ඉඳන් දුවගෙන ආවා. මම මේ නිම්මිදුවට හොඳ යෝජනාවක් ගෙනාවා. මේක නම් හරියන්නම ඕන. කොල්ලා රත්තරන් බඩු බිස්නස් කරන්නේ ලොකු සල්ලිකාර පවුලක්. ගෙවල් දොරවල් යාන වාහන හැමදේම තියෙනවා. අම්මගේ මූණේ මල් පිපුණා වගේ. අනේ ඇත්තමද නංගියේ? ඒත් එයාලා අපේ නිම්මිට කැමති වේද? අම්මා පොඩි සැකයකින් ඇහුවා. අපි බලමුකෝ. කොල්ලා හරීම හොඳ පාටයි. එයාලා ලබන ඉරිදා එනවා කිව්වා මනමාලිව බලන්න. ඉතින් එයාලා එන දවසේ හැමදේම ලෑස්ති කරලා තිබුණේ. අම්මයි තාත්තයි ණය වෙලා හරි මේ වැඩේ හොඳට කරන්න ඕන කියලා ගෙදරත් පොඩ්ඩක් පිළිවෙල කළා. අක්කව සැලෝන් එක්කලා ගිහින් පුළුවන් තරම් ලස්සන කළා. එදා මමත් ලානිල් පාට ගවුමක් ඇඳලා හරිම ලස්සනට හිටියේ. මනමාලයාගේ වාහනේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට අපිට තේරුණා මේක නිකම් පවුලක් නෙවෙයි කියලා. ලොකු කාර් එකක්. වාහනෙන් බැස්ස මනමාලයා දැක්කට පස්සේ මගේ ඇස් උඩ ගියා. එයාගේ නම සමීර. එයා ඒ තරම්ම ලස්සනයි. මම හිතුවේ නෑ අක්කා වගේ කෙනෙක් බලන්න මෙච්චර කඩවසම් පිරිමියෙක් එයි කියලා. එයා උසයි, සුදුයි, හරියට නළුවෙක් වගේ. එයා ඇඳලා හිටපු ෂර්ට් එක එයාට ගොඩාක්ම ගැලපුණා. මගේ හිතේ පුංචි ඉරිසියාවකුත් ඇති වුණා කිව්වොත් මම වැරදි නෑ. අපරාධේ මේ වගේ කොල්ලෙක් මටනේ ලැබෙන්න තිබුණේ කියලා මගේ හිත යටිහිතින් මිමිනුවා. එයාලගේ ඇතුළට ඇවිත් වාඩි වුණා. සමීර අයියා වටපිට බලනකොට එයාගේ ඇස් මගේ ළඟ නතර වුණා. එයා මගේ දිහා බලපු විදිහට මගේ ඇඟ සීතල වෙලා ගියා. ඒ බෑම තිබුණේ නිකම්ම කුතුහලයක් නෙවෙයි. ඊට වඩා එහාගේ ආශාවක්. එයා මගේ දිහා බලාගෙන යාන්තම් hina වුණා. මමත් ලැජ්ජාවෙන් බිම බලාගත්තා. අක්කත් ඒක අරන් සාලෙට ආවා. අක්කා ගැහි හිටියේ. සමීර අයියා අක්කා දිහා බැලුවේ හරිම සාමාන්‍ය විදිහට. ලොකු උනන්දුවක් පෙන්වුවේ නෑ. ඒත් එයාගේ අම්මලා තාත්තලා අක්කගේ ගුණයහපත්කම ගැන පැහැදිලා හිටියේ. පුදුම කියන්නේ ටික වෙලාවක් කතා බහ කර ඉඳලා එයාලා යන්න ලෑස්ති වුණාම සමීර අයියා අක්කට කැමති වුණා. ඒක අම්මටත් අදාහ ගන්න බැරි වුණා. අපි කැමතියි. මම කැමතියි නිම්මිට. සමීර අයියා එහෙම කියන ගම මගේ දිහා හොරෙන් බැලුවා. එයා එක කිව්වේ මගේ දිහා බලාගෙනද කියලා මට හිතුණා. කොහොම හරි එයා යන්න කලින් මගේ ළඟට ඇවිත් කතා කළා. නංගිට වයස කීයද? එයා ඇහුවා. කටහඬ හරිම ගැඹුරුයි. 21යි අයියේ. මම කෙහි උත්තර දුන්නා. නංගි හරිම ලස්සනයි. මම හිතුවේ නෑ නිම්මිට මෙච්චර ලස්සන නංගි කෙනෙක් ඉන්නවා කියලා. එයා මගේ ඇස් දෙකක් කෙලින්ම බලාගෙන කිව්වා. මට දැනුණා පොර අක්කට කෙසේ වෙතත් මට කැමතියි කියලා. ඒ වචනවල තිබුණේ සහෝදරකමට කියපු දෙයක් නෙවෙයි. එයාගේ ඇස්වල තිබුණු කෑදරකම මට අඳුරගන්න පුළුවන් වුණා. ඒත් මම නිහඬව හිටියේ මගේ අක්කගේ ජීවිතය නිසා. විවාහය ස්ථිර වුණාට පස්සේ දවස් කීපයක්ම මස්සිනා අපේ ගෙදර ආවා. එයා එන හැම වෙලාවකම මොනවා හරි මට කියනවා. මේක නංගිට. නංගි චොක්ලට් වලට ආසයිනේ කියලා එයා මට තෑගි දෙනකොට අක්කා හරිම අහිංසක විදිහට hina වුණා.
අක්කා හිතුවේ මස්සිනා මට සහෝදරයෙක් වගේ සලකනවා කියලා. ඒත් මස්සිනා මගේ ඇඟ දිහා බලන විදිය, මම ළඟින් යනකොට එයා හුස්ම ගන්න විදිය මට තේරුණා. මට නොදැනීම මගේ හිතෙත් එයා ගැන ආසාවක් ඇති වෙමින් තිබුණේ. එයාගේ සල්ලි, එයාගේ පෙනුම, එයාගේ පිරිමිකම මගේ හිත ඇදලා ගත්තා. මාස 3කට පස්සේ අක්කයි සමීරයි බැන්දා. ලොකු හෝටලයක වෙඩින් එක ගත්තේ. මම තමයි දෙවනි මනමාලි. එදා මම ඇඳේ රතු පාට සාරියක්. එදා නම් සමීර අයියා අක්කා දිහාට වඩා බැලුවේ මගේ දිහා. ෆොටෝ ගන්නකොට එයා හිටියේ මගේ ඇඟේ ගෑවි නොගෑවි. මට දැනුණා එයාගේ අත මගේ ඉන වටේ යනවා වගේ. කාලය ගෙවිලා ගියා. අක්කා සමීර අයියාගේ ගෙදර පදිංචියට ගියා. ලොකු දෙමහල් ගෙයක්. ටික කාලෙකින් අක්කා ප්‍රෙග්නන්ට් වුණා. මේ ආරංචිය අහපු ගමන් අපේ ගෙදර හැමෝම සතුටු වුණා. ඒත් අක්කට ටිකක් අමාරු වුණා. එයාට වමන යනවා, ඇඟට පණ නැහැ. දොස්තරලා කිව්වේ පරිස්සම් වෙන්න කියලා. දවසක් සමීර අයියා අපේ ගෙදරට කතා කළා. අම්මේ නිම්මිට තනියම වැඩ කරගන්න අමාරුයි. අපි බැලුවේ ඡායානංගිව ටික කාලෙකට මෙහෙ නවත්ත ගන්න. එයාට පුළුවන් අක්කගේ තනියට ඉන්න. අම්මත් ඒකට එක පයින්ම කැමති වුණා. අපෝ උපුතේ ඒක හොඳයි. නංගි ගිහින් අක්කා බලාගත්තාවේ. මට ලොකු සතුටක් දැනුණා. එක පැත්තකින් අක්ක ගැන තියෙන ආදරේ, අනිත් පැත්තේ සමීර අයියව දකින්න තියෙන ආසාව. ඉතින් විවාහයෙන් පස්සේ මම අක්කලගේ ගෙදර නතර වුණා. ඒ ගෙදර හරිම ලස්සනයි. මට වෙනම කාමරයක් ලැබුණා. අක්කා දවසම වගේ හිටියේ කාමරයට වෙලා. මම තමයි ගෙදර උයන පිහන වැඩ කළේ. අස්පස් කරන වැඩ කළේ. සමීර අයියා උදේට වැඩට යනවා, හවසට එනවා. එයා ගෙදර එනකම් මම නොයොසිල්ලෙන් බලන් හිටියා. එයා ආවම මම තමයි එයාට තේක හදලා දෙන්නේ. අක්කා නිදි ඇතරේ අපි දෙන්න සාලේ ඉඳන් ටීවී බලුවා. ටිකෙන් ටික අපේ කතා බහ වැඩි වුණා. නංගි වෙන කෑම හරිම රසයි. නිම්මිට වඩා හොඳට නංගිට උයන්න පුළුවන්. දවසක් රෑ කෑම කන ගම සමීර අයියා කිව්වා. එයාගේ කකුල මේසේ යටින් මගේ කකුලේ වදිනවා මට දැනුණා. මම කකුල අහකට ගත්තේ නෑ. මගේ හිත ගැහෙන්න ගත්තා. දවසක් දවල් වරුවේ මම කුස්සියේ හිටියේ. අක්කා කාමරේ නිදාගෙන. මම හවසට බොන පළතුරු ජුස් එකක් හදමින් හිටියේ. එක පාටම මට දැනුණා කවුරු හරි කුස්සියට ආවා වගේ. මම හැරිලා බලනකොට සමීර අයියා. එදා එයා වැඩට ගිහින් කලින් ගෙදර ඇවිත්. එයා ෂර්ට් එක නැතුව හිටියේ. එයාගේ ඇඟේ මස් පිඩු මට හොඳට පෙනුණා. අයියේ අද කලින් ආවද? මම ගොත ගහමින් ඇහුවා. ඔව් මට හිතුණා අද ටිකක් කලින් එන්න. එයා හිමීට මගේ ළඟට ආවා. කුස්සියේ තිබුණේ ලොකු නිශ්ශබ්දතාවයක්. ෆ්‍රිජ් එකේ සද්ද විතරයි ඇහුනේ. එයා මගේ දිහා බලාගෙන ඉඳලා එකපාරටම මගේ ළඟට ආවා. මට හුස්ම ගන්නත් අමතක වුණා. මම පස්සට යන්න හැදුවත් එයා මාව පැන්ට්‍රි කබඩ් එකට හේතු කරගත්තා. ඡායා, ඔයා හරිම ලස්සනයි කෙල්ලේ. එයාගේ හුස්ම මගේ මුන්ට වැදුනා. අනේ අයියේ අක්කා, මම මිමිනුවා. ඒත් මගේ හිතේ විරෝධයක් තිබුණේ නැහැ. නිම්මි නිදි කවුරුත් දැනගන්නේ නැහැ. එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන කිව්වා. එයා ඇවිත් මගේ තොල් ෂණයකින් එයා සතු කරගත්තා. ඒක මගේ ජීවිතේ මම ලැබපු අමුතුම අත්දැකීමක්. මම ගෙහි හිටිය එයාගේ පහසට මම යටත් වුණා. එයාට පුදුම හැකියාවක් තිබුණා. හරිම ඉක්මනින් කෙල්ලෙක්ගේ හරිම තැනේ හැඟීම අවසන්න. එයාගේ මගේ ඇඟ පුරා දුවනකොට මට ලෝකේ හැමදේම අමතක වුණා. මගේ අක්කා, මගේ දෙමව්පියෝ, සමාජය, මේ හැමදේම ඒ මොහොතේ බඳ වෙලා ගියා. ඉතුරු වුණේ සමීර අයියාගේ උණුසුම විතරයි. එයා මාව උස්සලා කුස්සියේ පැන්ට්‍රි උඩින් තිබ්බා. මගේ කකුල් පණ නැති වෙලා වගේ තිබුණේ. එදා තමයි අපේ සම්බන්ධය පටන් ගත්තේ. එයා එදා මගේ මුළු ඇඟම එයා සතු කරගත්තා. මම කවදාවත් හිතුවේ නෑ මගේ අක්කගේ සැමියා එක්ක මම මෙහෙම දෙයක් කරයි කියලා. ඒත් එයාගේ ආකර්ෂණයෙන් ගැලවෙන්න මට පුළුවන් වුණේ නෑ. ඊට පස්සේ එයා රැයට මගේ කාමරයට එන්න පටන් ගත්තා. අක්කා අමාරුවෙන් නිදාගත්තට පස්සේ රෑ 12ට විතර මගේ කාමරේ දොර හිමීට ඇරෙනවා. ඒ සමීර අයියා. අපි දෙන්න හරිම පරිස්සමින් හැසිරුණේ. එයා ගොඩාක්ම කැමති වුණේ කුස්සියේ පැන්ට්‍රිය උඩදී මගෙන් සැප ගන්න. දවල්ට අක්කා නිදාගත්තම එහෙම නැත්නම් අක්කා නාන වෙලාවට එයා කුස්සියට දුවගෙන එනවා. අපි විනාඩි 10ක් 15ක් ඇතුළත අපේ ආශාවන් ඉෂ්ට කරගත්තා.
ඔයා තමයි මගේ නියම වයිෆ් වෙන්න තිබුණේ. සමීර අයියා වෙලාවකට මගේ කාන්ට කරලා කියනවා. ඒ වචන වලට මම තවත් වශී වුණා. අක්කගේ බඩ ටික ටික ලොකු වුණා. එයා අහිංසක විදියට දරුවා ගැන හීන මැව්වා. නංගි බලන්නකෝ මේ බබා දඟලනවා. අක්කා මගේ යතාරක් එයාගේ බඩ උඩින් තියාගන්නකොට මට මහ පොළොව පලාගෙන යන්න හිතුණා. මම කරන්නේ කොච්චර ලොකු පව්කාර වැඩක්ද කියලා මට තේරුණේ ඒ වෙලාවට. ඒත් රෑ වෙනකොට සමීර අයියා මගේ කාමරයට එනකොට මගේ ශරීරය මගේ පාලනයෙන් ගිලිහෙනවා. අක්කට බබා ලැබෙනකම් අපේ සම්බන්ධය දිගටම තිබුණා. අක්කා ඉස්පිරිතාලෙට ගෙනිච්ච දවසේ රෑත් සමීර අයියා හිටියේ මගේ ළඟ. එදා අය වෙනදාටත් වඩා ආවේගශීලී වුණා. පහවදා උදේ අක්කට දුවෙක් ලැබුණා. අපි බලන්න ගියා. අක්කා ඇඳේ හාන්සිලා පුංචි බබාව තුරල් කරගෙන ඉන්නවා දැක්කම මගේ ඇස් වලට කඳුළු ආවා. සමීර අයියා බබාව අතට අරන් ඉම්බේ හරිම ආදරෙන්. බබා ලැබුණට පස්සේ අපේ සම්බන්ධය ටිකක් අඩු වුණා. මොකද ගෙදර අම්මලා නිතරම හිටපු නිසා. ඒත් තාමත් සමීර අයියා මගේ දිහා බලන විදිහේ වෙනසක් නැහැ. එයාගේ ඇස්වල තියෙන ඒ කෑදරකම තාම එහෙම්මමයි. මම දන්නවා එයාට අවස්ථාවක් ලැබුණු ගම ආයෙත් මගේ කාමරයට එනවා කියලා. මම දැන් අක්කගේ දරුවා දිහා බල බල හිතනවා මම මේ කරපු දේ කවදා හරි දවසක එළි වුණොත් මගේ අක්කගේ ජීවිතේ මොනවා වෙයිද කියලා. ඒත් දැන් මම පරක්කු වැඩි. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.